දවසක බුදුන් දකින්න යනවා කියලා එක පියවරක් ගෙයින් එළියට තියෙනවද? පියවර කීපයක් ඔබ ඇවිදගෙන යනවද? ඒ පියවරක වටිනාකම මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔබ ධාතුන් වහන්සේලා දකින්න, චෛත්‍යයක් වන්දනා කරන්න. අපි ගම් මේ විදිහට ඔබට සිතුවිල්ලක් ඇති වෙනවා මම රුවන්වැලි සෑයට ගිහිල්ලා මහා සෑය වන්දනා කරගන්නට ඕනේ. පින්වතුනි, මහා සෑය කියන්නේ අපිට ජීවමාන බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා වගේ. අද තුන් ලෝකේ වැඩිම ධාතුන් වහන්සේලා වැඩ ඉන්න පූජනීය මහා සෑය. ඒ චෛත්‍ය වඳින්න ඕනෑ කියන සිතුවිල්ල හිතට ඇතිවෙච්ච තැන ඉඳන් ඔබේ හිතේ පිං රැස් වෙන්න පටන් ගන්නවා. ඔබ කල්පනා කරනවා කොහොමද කවද්ද යන්නේ? තවත් කල්යාණ මිත්‍රයන් එකතු කරගන්නවා. අපි යන්න මහා සෑය වඳින්න. අපි එකතු වෙලා කංචුකයක් පලඳමු. අන්න දැන් කට්ටිය කතා වෙලා සූදානම් වෙනවා. මාත් වෙනවා. එතකොට මේ වගේ පිරිස එකතු කරගෙන දැන් බලන්න අපේ සිත, කය, වචනය තුන්දොරම පින්කමක් වෙනුවෙන් සූදානම් වෙනවා. ඒ පින්කමට යන මොහොත දක්වාම ඒ චෛත්‍ය ළඟට ගිහිල්ලා පින්කම කරන වෙලාව වෙනකම් ඔබේ හිතේ සිතුවිල්ල පහළ වෙච්ච තැන ඉඳන් රැස් වෙන පින මෙපමණයි කියලා සීමා කරන්න පුළුවන් පුණ්‍යස්කන්ධයක් නෙමෙයි. බුදුන් දකින්න යනවා කියන චේතනාව. ඒ චේතනාවෙන් ඉදිරියට තබන පියවරක වටිනාකම අර තරම් මිල කළ නොහැකි වටිනා පිනක් නම් රැස් වෙන්නේ. ඔබ මහා සෑයක් වඳින්න යනකොට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වේවා ඔබ වන්දනා කරන්න යනවා. ඔබ කිරියාහාර පූජාවක් කියන්න කල්පනා කරන මේ හැම වෙලාවෙම ඔබේ ජීවිතයේ තුල රැස් වෙන්නේ මහ විශාල පිනක්.